හැම දිනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ අදත් එකතු වෙන්නේ సంతాන YouTube channel එකත් එක්ක. මේ ලෝකේ වෙනස් වෙනකොට අලුත් වෙන දේවල් තියෙනවා. ඒ වගේම වෙනස් වෙනකොට පරණ වෙන දේවල් තියෙනවා. ඒක තමයි ඇත්ත. මොනවද වෙනස් වෙනකොට අලුත් වෙන්නේ? මොනවද වෙනස් වෙනකොට පරණ වෙන්නේ? 1900 ගණන් වල කොළඹ ගියපු කෙනෙක් දැන් මේ 2025 කොළඹට යනවා කියලා කියන්නේ හාත්පස වෙනස්. ගියපු කෙනෙක් කියන්නේ එදා තිබ්බ කොළඹ අද නැත. එදාට වඩා අද කොළඹ වෙනස්. එදා තිබ්බ කොළඹ අද පොඩ්ඩක්වත් අඳුර ගන්න පුළුවන් විදිහක් නැහැ. අලුත් ගොඩනැගිලි හැදිලා අලුත් මම්මාවත් හැදිලා සමහරක් වෙලාවට කියනවා ඉස්සර වගේ පාරවල් හොයාගන්න බැව වෙනස් වෙලා. ගොඩනැගිලි අලුත් වෙලා වෙනස් වෙලා. එහෙම කියනවා. ඒ වගේම තමයි එදා පායපු හඳ තාමත් ඒ විදිහටම තියෙනවා. එදා පායපු ඉර ඒ විදිහටම තාමත් ඒ ආලෝකයේ දෙමින් මේ ලෝකේ පවතිනවා. ඒ වගේම තමයි එදා තිබිච්ච ගොඩනැගිලි එදා තිබිච්ච දේවල් අදත් තියෙනවා. හැබැයි වෙනස් වෙලා ඒ දේවල් අලුත් වෙලා අලුත් වුණා කියලා ඒ දේවල් සදාකාලිකව පවතින්නේ නැහැ. නමුත් මේ ලෝකේ භෞතිකව පවතින දේවල් වෙනස් වෙනවා අලුත් වෙනවා. හැබැයි සදාකාලික නැත. හැබැයි ප්‍රේමවන්තයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නගේ ප්‍රේමය, ඒ දෙන්නගේ යාලය, ඒ දෙන්නගේ සම්බන්ධතාවය අති දීර්ඝයි. හැබැයි එයාගේ ජීවිත වෙනස් වෙලා. එදා ඉස්සෙල්ලාම හමුවෙච්ච ප්‍රේමවන්තයෝ නෙවෙයි රූපයෙන් ඉන්නේ. ඒ අය වෙනස් වෙලා. හැබැයි බැඳීමෙන් ඒ සම්බන්ධතාවය මෙයාගේ වෙනස් වෙලා නැහැ. ඒ සම්බන්ධතාවය ඒ විදිහටම ඒ අය ළඟ තියෙනවා. ඒකයි කිව්වේ කොළොන් තොට නැත මහලු වී අවන් හල නැත පැරණිවි එදා හඳමයි අදත් යෞවනී බලන් කැඩපත සොඳුරී. අපි දෙන්න ඒත් ඒ ඔක්කොම හරි වෙනස් වෙලා අලුත් වෙලා. හැබැයි අපි දෙන්න බලන්න. අපි දෙන්න කැඩපත ගාවට ගියාට පස්සේ අපේ ජීවිත වෙනස් වෙලා. අපේ ජීවිත පරණ වෙලා. හැබැයි බැඳීම් සම්බන්ධතාවය මේ දේවල් වෙනස් වෙලා නැහැ. ඒ වගේම තමයි ඊළඟට මේ ආදරය, මේ ප්‍රේමය ඉතාමත් දීර්ඝ කතාවක්. ඒ කතාවේ දිගට ඇවිල්ලා මේ වෙනකොට මේ අය වයස්ගත වෙලා ජීවත් වෙන්නේ. ගොඩක් වයසට ගිහිල්ලා. හැබැයි සම්බන්ධතාවය කිසිම වෙනසක් සිද්ධ වෙලා නැහැ. හැබැයි අපි මේ භෞතිකව ශරීරයට එකතු කරන හැම දෙයක්ම ආලේප කරනවා, විවිධ හැඩතල දානවා, උප කරනවා, හැඩ කරනවා, নানা ප්‍රකාර දේවල් මේ ශරීරයට අපි ආදරය කරන කාලේ කරනවා. හැබැයි වයසට ගිහිල්ලත් කරනවා. හැබැයි කලාට වැඩක් නේ. දේවල් හැමදාම එක විදිහට පවතින්නේ නැහැ. ඒකයි කියන්නේ මෙතන ඊළඟට. බලන් කැඩපත සොඳුරියේ පාට වත්සුණු දෙකොපුලින් පිසදා. එදා මේකප් කළාට ඒ මේකප් එක හිටිනවම ඕනේ. හැබැයි අද මේකප් කරනකොට අද අපි පරණ වෙලා, ගතින් වැහැරිලා. හැබැයි මේකප් එක දාලා හැබැයි ඒ දේවල් ගුඩ වෙලාවක් පවතින්නේ නැහැ. ටක් ගන්නකොට ඒවා වේලිලා වැටෙනවා. ඒකයි මේ කියන්නේ. මේ යුවල ඉන්නවා කුඹගසක් යට. මොකක්ද මේ කුඹගස කියලා කියන්නේ? කුඹගස කියලා කියන්නේ සාමාන්‍යයෙන් ශෝකාන්ත අවස්ථාවලදී උපමාවට ගන්න එකක් තමයි කුඹගස කියලා කියන්නේ. කුඹගහ උඩ ඉන්නවා හඳ. හඳ මෙයාට සරදම් කරනවා. මොකද්ද කරන සරදම? මෙයාය වයසයි. ඔයාලා දැන් වයසයි. ඔයාලා දැන් වයස්ගතයි කියලා මේ හඳ කුඹගහ මත ඉඳගෙන සරදම් කරනවා. අවසානයේ කියනවා බලන් කැඩපත සොඳුරියේ කුමන අරුමද නරකෙසක් නැගිලා. දැන් අපේ ජීවිත වෙනස් වෙලා අපේ ශරීරයේ නරකෙස් ඇවිල්ලා අපේ කළු පාට කෙස් සුදු වෙලා අපේ ගත වැහැරිලා
අපේ ශරීරයේ වැහැරිලා එදා තිබ්බ හරි ලස්සන හම එදා තිබ්බ හරි ලස්සන මුහුණ අද අපි දෙන්නගෙම නැහැ. ඒ හැම දෙයක්ම වෙනස් වෙලා. හැබැයි අපේ බැඳීම ඒ විදිහටම ඒ ආකාරයෙන්ම තියෙනවා. මේක කියන්නේ ජීවිතේ වෙනස් වෙනවා. මොහොතින් මොහොත වෙනස් වෙනවා. මිනිස්සුත් මොහොතින් මොහොත වෙනස් වෙනවා. හැබැයි මේ යුවල මේ ආදරණීය යුවල අංශු මාත්‍රයකින්වත් වෙනස් වෙලා නැහැ. එයාගේ ගත වෙනස් වුණත් ආදරණීය හිත ඒ අය වෙනස් කරගෙන නැහැ. ඒ බැඳීම, ඒ සම්බන්ධය, ඒ ආදරේ විදිහටම තියෙනවා. මේ ලෝකෙ කොච්චර දේවල් වෙනස් වුණත්, අපේ ජීවිත වෙනස් වුණත්, අපේ ආදරණීය බැඳීම්, ආදරණීය සම්බන්ධතා අංශු මාත්‍රයකින්වත් කාලය ගෙවුණා කියලා වෙනස් කරගන්න එපා. ඒ දේවල්, ඒ සම්බන්ධතා ඒ විදිහටම ජීවිතේ තියාගෙන ඉදිරියට මේ ගමන ලස්සනට යන්න. අප දෙන්න